අශ්ව කරත්තෙන් සිදාදිය සල්පිල පැත්තේ ගියා නම් ලස්සන පැටික්කියෝ ටිකක් මුණ ගැහිලා එන්න පුළුවන්. මේ තියන්නේ සේවකයෝ ලෑස්ති කරලා මගේ අශ්ව කරත්තේ. රතාචාරියෙ කෝනිම නෑ. මට අශ්ව කරත්තේ හසුරුවන්ට බැරුව යමන් මගේ අශ්ව නාම්බෝ යමන්. අර කවුද? අපේ හැඩට ඇඳන් ඉන්න හැටි විතරක්. කාරි නෑ. සල්පිල පැත්තේ ඇත්ති හැබැයි ඔයිට වඩා හැඩරුව ඇති උදවිය. මොකද මේ කැකිරි පැලෙන්න තරම් hina වෙන්නේ අපි hina වෙන්නේ වෙන දෙයකට. මා කවුද කියලා දන්නවනේ? රජගහනුවර සිටුතුමාගේ පුතා කියලා නම් දන්නවා. මෙහාට එන්න. මොකෝ මේ අපි ගැන මේ තරම් උනන්දු? මාත් සල්පිලට ආවනේ. මොනවද නැගණියට ඕන කරන්නේ? මට පුළුවනි ඕන දෙයක් කරන් දෙන්න. සලුපිලි ආභරණ අපිට මුකුත් ඕනේ නෑ. ඒ කියන්නේ ඒ තරම් ධනවන්තියක් හරි. එහෙමනම් මම වෙන මේ නැහැ. මන්නම් ධනවන්තියක් නෙවෙයි. මටත් ඇගියෝනේ. මගේ ධනය බලය නිසා මට මේ ඕනම ස්ත්‍රියක් මා කැමති තැනකට එක්ක යන්න පුළුවනි. කවුද අර දෙවඟනක් වගේ තවත් සුරූපී ස්ත්‍රියක් මා දෙස කන්න වගේ බලන් ඉන්නේ? සිටු කුමරුනි. ඔන්න එහෙනම් මං අශ්ව කරත්තට ගොඩ වෙනවා. හරි. මට ඕන හැටියට සතුටු වෙන්න පුළුවන් මේ නගර සෝබනියත් එක්ක. රාජපුරුෂයන්නේ මේ ගත්තාට අනුකම්පා කරන මැනවි. මොකද මේ තමුන්ට මොකද තියෙන ප්‍රශ්නේ? ඔබ වහන්සේ මේ වැයික්කිය බාර රාජපුරුෂයාණන් වන හින්දයි මේ අව නඩුව සැල කරන්න හාමුදුරුවනේ. ඉතින් කෙකර ගන්න නැතුව කියාපිය මොකද්ද කියලා? මට මේවා මූණ බලාගෙන කියන්න බැරුව අපේ හාමුදුරනේ. විලිසංගේ නැතිකම. කියාපිය දැන්. මේ කයිකාරණාව මං උදේට කුලියක් මලියක් කොරන්ට කියලා ගෙයින් දොට්ට බහිනවනේ. ඒ සුනංගුවෙන් මගේ රත්තරන් අඹුවට චාටු බස් දාලා හිත නම්මගෙන ඒකෙත් එක්ක තනි පංගලමේ ගෙයි ගාල්වෙන්ට මහා කාලකන්නියෙක් ලෑස්තිලා ඉන්නවා අයබෝන්ට. ඔව්. ආයේ පුරුෂයා දෑහින් දැකලා තියෙනවද? මොකද මේ කියන්නේ? මගේ දෑහැට දැක්කනවෑ ගේ ඇතුලේ ඉඳන් ආඳ වගේ ලිස්සලා යනවා හැන්ද කොරේට. තමුන්ගේ අඹුවගේ වරදක් නැහැ කියලාද තමුන් කියන්නේ? ඒකිමක් කොරන්ටද ඌ ගෙට රිංගනකොට. අදත් එහෙම මං අතටම අල්ලා දෙන්ටයි මේ දුවගෙන ආවේ. අනේ මට ඒ වසවර්තියගේ මගේ අඹුව බේරා දෙන්න පුළුවන් ඔබ වහන්සේට විතරයි ආයිබෝවන්ට. තා ගොස්සේ පුරුෂයාව
වැල් පොටකින් බැඳ තබාගනු. මා පැමිණෙන්නම්. එහෙමයි. හිතින් කොද මංබට කරන්නම් පුතු වැඩේ. අනේ මගේ අඹුව. පහුගිය සුමානෙන් පස්සේ සල්පිල පටන් ගන්න අත අර ස්ට්‍රීන් අදත් එයි. මාළඟ තියනවා යහමින් කහවනු. ඒ වගේ සුරූපී ස්ට්‍රීන් වෙනුවෙන් දවසකට කවුණු 500ක් වුණත් වේදන් කළාට කාරි නෑ. දෙන්නෙක් වෙනුවෙන් කවුණු 1000යිනේ. ඒ වගේ ඈ මගේ සන්තෝෂය. කවුද මේ අශ්ව කරත්තයට අතපෝන ස්ත්‍රිය? බලන්න බැරි තරම් අවලස්සනයි. මේක මේ පාරමැද්දට පැනලා මොකද්ද මේ දික් කරන්නේ? තී මැරෙන්නද පාරමැද්දට වෙලා දඟලන්නේ? මේන් හසුන් පතක් සිටු පුත්‍රයාණනි. කවුද මේ මහමගදී හසුන්පත් දෙන්න තියාගත්තේ? බලන්ටකො දිගෑරල මං යනවා. පියාදර ආරිපුත්‍රය, ඔබගේ කඩවසම්රුව මාදුටුවේ කේසුමානි සල්පිලේදී. ඔබට මතකද ඔබ අර ස්ට්‍රීන් සමග අල්ලාප සල්ලාපී යෙදෙන විට මා ඒ අසල පහන් කණුවක් අසල සිට ඔබ දෙස බලා වුණා. ඉතින් සිට පුත්‍රයාණනි, ඔබේ රූපය මගේ හිතේ ඇඳී හමාරයි. ගෙදර ගියත් මට නිතරම ওই රූපය මෙවි පේන්න ගත්තා. මට ඔබ නොදකින්න බැරි තරමට පාළුවක් තනිකමක් දැනෙන්න පටන් අරන්. ඊට පසු කීප දවසක් මා සල්පිල තිබූ දැනට ඇවිත් ඔබව බැලුවා. ඒ දෙස බලා සිටි මට ඔබව මෙවී පෙනුණා. ඒ ස්ථානය දෙස බලා ඔබව මවාගෙන හිනහුණු අවස්ථා අනන්තයි. අනේ ප්‍රිය කුමරුනි, වරදවා හිතන්න එපා. මාගේ සැමියා වෙළඳාම පිණිස ටික දවසක් නගරයෙන් බැහැරට යන්ටයි සූදානම. මං අද සල්පිල ඇති විදියට ඇවිත් ඔබ බලාපොරොත්තු වෙනවා. ඔබේ පැමිණීම බලාපොරොත්තු වෙමි. සැමියා ටික දවසකට බැහැරට යනවා. ඔබේ පැමිණීම බලාපොරොත්තු වෙමි. මගේ රූපේ හිතේ නොඇඳුනොත් තමා පුදුමේ. හෝ, එයා ඇත්තටම ලස්සනයි. සැමියෙක් ඉන්න ලදක් කියලා නම් හිතාගන්නවත් බෑ. යම් මගේ මිත්‍රය, යම්. අද අලුත් ඇත්තයක් හඳුනගන්න පුළුවන්. පහන් කනුව රැට එළිය නොකලට කමක් නෑ. ඇයකින් මුළු පලාතම එළිය වෙනවා. එමිනිහට ඇබල කාලා කන්නේ? රාජපුරුෂයන්නි, මේක තමයි මිනිහා. ඇත්ත කියාපියා. කාටද අර තඩි බාන්නේ? ඇත්ත කියාපියා. තාමේ වරද පිළිගන්නවද? ආයි බොන්ට මේ මිනිහා තමයි වරද කළේ. තටමං ආමේ අහිංසක අසරණයාගේ නිවසට රිංගුවද? රාජපුරුෂයන්නි, මේ නොවයි මේ නඩුව විසඳන්නේ. කටමැත නොදොඩා හිතු. ඉඳ මට ඇත්ත කියාපිය.
මේ අසරණ පුරුෂයා නිවසෙහි නැති වේලේ තා ඒ නිවසට සිංගා ඔහුගේ අම්බුව සහයට ගන්නට හැදුවා නේද? ඈ? කතා කරපන් සල්ලාලයා. කතා කරපන්. තාද මම විඳවපන්. තානිසා මගේ හදවත පිච්චි මාත් විඳෙව්වා. අනේ මගේ අඹුව රැවට්ටුවනේ කාලකන්නියා. අට නියම වෙන්නේ මරණීය දණ්ඩනය. මටත් මේකම වෙයිද? අනේ අනිච්චන් අනේ ඒ ගස් බැඳලා ඉන්න අය මං වුණොත් අනේ අම්මෝ පණ පිටින් මරනවා වගේනේ. ඕන්න බලන්න දරුවෝ මිනිස්සුන්ගේ අවසානය. එහෙමයි මම එහෙමයි. මේ නුදුරේම ආලෝකයේ තියාගෙන මේ වගේ මිනිස්සු අඳුරටමනේ ආවදන්. මේ මොකද්ද නුදුරේම ආලෝකය කිව්වේ? නුදුරේම ආලෝකය කිව්වේ මේ ළඟම වේළුවනාලාභ කාරුණික බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ එතන. මේ උන්වහන්සේගෙන් බණපදයක් අහලා සිල්වත් වුණා නම් ඔය මිනිස්සයාට ඔහොම වෙන්නේ නෑනේ. මටත් ඔහොම වෙයිද? රාගගින්නට වහල්වලා මදයි කරගත්ත හදිය. මටත් ඔය වගේ කුටි කන්න වෙයිද? හැඟීම් වලට වහල් වෙලා මෝඩ වැඩ කළාම සිද්ධ වෙන දේ පේනවනේ. ඒක තමයි. ඕවා දකින්ටත් නරකයි දරුවෝ. මේ අර ස්ත්‍රිය මටත් පණිවිඩේවල තියෙන්නේ සැමිය නෑ කියලානේ. නුදුරේම ආලෝකය තියාගෙන මේ මිනිස්සු අඳුරටමනේ ආවදන්නේ. මේවා හොඳ පාඩම් දරුවෝ. හැඟීම් වලට වහල් වෙලා මෝඩ වැඩ කළාම සිද්ධ වෙන දේ පේනව නේද? මයි යනවා විහාරයට බණ ඩිංගක් අහගන්න. එපා. මට ස්ත්‍රිය එපා. මොන පාපයක්ද මේ? මාත් යනවා වේළුවනාරාමයට කාරුණිකයන් වහන්සේගෙන් බණ ටිකක් අහන්න. සල්ලාලයෙකුට රාජපුරුෂයෙකු දඬුවම් කරනු බලා සිටි මේ සිටුපුත්‍රයාගේ සිත සසල වුණා. එතැන සිටි තිසරණ සරණ යන්න ගිය උපාසකගේ කතාව තදින් හිතට කා වැදුණා. මේ සිටුපුතා එදින දෙව්රම් වෙහෙරට ගොස් බණපදයක් ඇහුවා. එදා පටන් දිනපතාම භාග්‍යවතුන් වහන්සේගේ දහම් දේශනා ප්‍රචාරය කළ මොහුට උතුම් ආර්ය ශ්‍රාවකයෙක් වීමට ආස හිතුණා. දෙමාපියන්ගෙන් අවසරගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් පැවිදි වී බණ දහම් උගෙන භාවනා කරමින් සිත දියුණු කර ගැනීමට උත්සාහ කළා. අර බලන්නකෝ අපේ අර ආයුෂ්මතුන්ගේ භාවනා කුටිය ලස්සන. ඒක තමයි. උන්වහන්සේ ඔය කුටියයි කුටිය වටේ මිදුලයි දවසට 4-5 වතාවක් පිරිසිදු කරනවලු, අමදිනවලු. ඒ නිසා තමයි ඒ කුටිය ඔය තරම් රමණීය විදිහට තියාගෙන ඉන්නේ. බොහෝ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේට රමණීය විහාරී තෙරුන් කියලා ආමන්ත්‍රණය කිරීමේ වරදක් නෑ වගේ නේද? ඒක තමයි. මං හිතන්නේ ඉස්සර ධනවත් සිටුපුත්‍රයෙක් නිසා දන්නේ ඔය තරම් පිරිසිදුවට ඉන්න හුරු වෙලා තියෙන්නේ. එහෙම වෙන්නේ නැති. අතට පයට සේවකයන් ඉඳලා පිරිසිදු කරලා හැමදේම පිළිවෙලට තියනවා දැකලා ඇතිනේ පුංචි කාලේ ඉඳන්ම. මටත් ආසයි ඒ වගේ විහාරයක් තියෙනවා දැක්කම. ඊළඟට උන්වහන්සේ කරන්නේ සෑහෙන වෙලාවක් භාවනා කරනවා ඔය කුටිය ඇතුළට වෙලා.
ඉක්මනින්ම ශාස්තෘන් වහන්සේ අනුගමනය කළ මාර්ගය අවබෝධ වේවා කියලා තමයි අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ. තම කුටිය අලංකාරව තබාගෙන ඉතාම පිරිසිදුව සිල්වත්ව වැඩසිටි මේ භික්ෂුවට අනිත් තෙරුන් වහන්සේලා රමණීය විහාරීය තෙරුන් ලෙස ආමන්ත්‍රණය කිරීමට පටන් ගත්තා. එතරම්ම උන්වහන්සේ පිළිවෙලටයි තමන්ගේ කුටිය තියාගෙන ඉන්නේ. ඒ වගේම දැඩි උත්සාහයෙන් භාවනා කරන නමුත් වරින් වර පැරණි සිදුවීම් මතක් වෙමින් රාගසිතවිලිද සිත තුළ උපදින්න පටන් ගත්තා. නමුත් උන්වහන්සේ පැවිදි ජීවිතයට හරිම කැමති. සිතට වද දෙන රාගසිතවිලි නිසා පැවිදි ජීවිතය කිලිටි වේවි කියන බය හැම වෙලාවෙම කල්පනාවට ආවා. මොන්න තරම් මං උත්සාහ කරනවද සිත එකඟ කරගෙන භාවනා කරන්න. මං ආසයි ශාස්තෘන් වහන්සේගේ උතුම් වූ දහම් මාර්ගය අවබෝධ කරගන්න. දැන්නම් හිත දැඩි කරගන්නවා. මං මගේ ඇස් අරින්නේ හිත සමාධිගත වුණොත් විතරයි. මගේ සිත සංසුම් වේවා. අද රෑ මුළුල්ලේම මං භාවනා කරන්නේ සිත සංසුම් කරගෙනයි. හෙට උදෑසන වන විට මං මගේ අරමුණ ඉටු කරගන්නවා. සිත සංසුම් වේවා. සිත කෙලිටි නොවේවා. පියාදර ආරිපුත්‍රය, ඔබගේ කඩවසම්රුව මාදුටුවේ කේසුමානි සල්පිලේදී. ඔබට මතකද ඔබ අර ස්ත්‍රීන් සමග අල්ලාප සල්ලාපයේදන විට මා ඒ අසල පහන් කනුවක් අසල සිට ඔබ දෙස බලා වුණා. මගේ සිතට ආයමත්තේ රාගේ සිතුවිලි ඇතුල් වෙනවනේ. හැයි මට ඒ පාපේ සිතුවිලි වලින් මිදෙන්න බැරි. ස්ත්‍රීන් එක්ක සල්ලාලකම් කළේ මං ගිහිගේ ඉන්න කාලෙනේ. සිටු පුත්‍රයෙක් නෙවෙයිනි මං දැන්. මට බෑ. ඔව් මං ආපහු සිවුරු ඇරලා ගිහිවෙස්තර ගන්නවා. කකමැත්තෙන් වුණත් මට ඒ තීරණය ගන්න වෙනවා. ටුතේම මම විහාර කුටිය අතහැරලා යනවා. මට බෑ පිවිතුරු ලෙස පැවිදි ජීවිතය ගත කරන්න. මං සිතින් කෙලටුයි. පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට නොහැකිව හඬා වැළපෙමින් රමණීය විහාරයේ තෙරුන් පාන්දරම පිටත් වුණේ යලිත් සිටුමාලිකය බලා යාමටයි. කැලේ මැදින් යන ගමන දුෂ්කරයි. ඒ මදිවට මහන්සි. රාත්‍රිය මුළුල්ලේම සිත සමග පොරබදා නින්දකුත් නෑ. තෙහෙට්ටුවෙන් ගිය ගමනේදී අතරමගදී හොඳටම අමාරු වුණා. ඒ නිසා ගහක් යට ඇල වුණා. එහෙමම නින්ද ගියා. හීනෙනුත් පෙනුනේ වැරදි සල්ලාල ජීවිතය. අනේ ප්‍රිය කුමරුනි, වරදවා හිතන්න එපා. මාගේ සැමියා වෙළඳාම පිණිස ටික දවසක් නගරයෙන් බැහැරට යන්ටයි සූදානම. එන්න මං අද සල්පිල ඇති විදියට ඇවිත් ඔබ බලාපොරොත්තු වෙනවා. ඔබේ පැමිණීම බලාපොරොත්තු වෙමි. මගේ රූපයට වශී වෙලා ඉන්නේ. හැමෝම මල් ළඟට එන්නේ නිසානේ. හොඳයි.
මං ඔය හැම ස්ත්‍රියක්ම මගේ ළඟට ගෙන්නෝගෙන සතුටු වෙනවා. යමම්මගේ අස්ව නාම්බා. යමන් මේ ඔය මාව පෙරලන්න හදන්නේ. මම ඒ ස්ත්‍රී මුණ ගැහෙන්න යන්නේ. උඹටනේ මට වඩා කුලප්පුව. මොකද? අස්ව කරත්තකෝ. මේ ගොන් කරත්තයක්නේ. පෙරලිලා මොනවත් මට නින්ද කියාද? ඒ ස්ත්‍රිය නෑ හා මයි වහු දරුවෝ උඹට අමාරු නිසා නේද අනිත් කරත් එක්ක යාගන්න බැරි වුණේ? ඔහොම ඉඳගෙන ටිකක් මහන්සි ඇරලා වතුර ටිකක් එහෙම බීලා තානකොළ ටිකක් කාලා හිමීට අපි යමු. ඈත ඉඳන් ගැල් ඇදලා මහන්සි වෙලා යාගන්න බැරුව කරත්තේ එක්කම පෙරළුණා ඒ ගවයා. එතේ ගෙල් නායකයා කලබල නොවී ගවයට විවේක දුන්නා. තනකොළ කැව්වා. වතුර පෙව්වා. අනේ ගවයම පෙරළුණු බඩු කරත්තේ නැගිටුවාගෙන ගමන යන්න පිටත් වෙන්න හදනවා වගේට. යමං මගේ වහුදරුවෝ යමං මගේ වහුදරුවෝ යමං පෙරළුණු කරත්තේ තම කාය බලයෙන් නැගිටුවාගත්තේ ගවයා පෙරටත් වඩා ජවයෙන් ගමන පිටත් වුණේ විවේකය ලබාදී කලබල වූ ගැල්කරුවාගේ උත්සාහය නිසා. මාත් පැවිදි බවෙන් වැටුණා. මටත් මහන්සි. විවේකයක් ගෙන යළිත් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මගේ චිත්ත පීඩාව උන්වහන්සේට දැනුම් දෙන්න ඕනේ. මගේ පැවිදි ජීවිතය යළිත් යාමකට අරන් සාර්ථක කරගන්න ඕනේ. මගේ ආශාව ඉෂ්ට කරගන්න ඕනේ. අධිෂ්ඨානය හිතට අරගත් මේ රමණීය විහාරී තෙරුන් වහාම ආපසු හැරී භාග්‍යවතුන් වහන්සේ මුණගැසී තමා මුහුණදුන් අකරතැබ්බය දන්වා සිටියා. භාග්‍යවතුන් වහන්සේ අනුශාසනාවක්ද පවත්වා සිත සංසුන් කරවා උපාලි මහරහතන් වහන්සේ වෙතට යොමු කරවූ සේක. උන්වහන්සේ සිදු වූ වරද නිවැරදි කරවා යළි භාවනා මගට යොමු කරවූ සේක. රමණීය විහාරී තෙරුන් වහන්සේ සිහිනුවනින් භාවනා කොට ඉතාම කෙටි කලකින් රහත් මාර්ගය අවබෝධ කරගත් අතර කාම සැපය වෙනුවට අමාමහ නිවන් සැප විඳින තෙරුන් වහන්සේ නමක් බවට පත් වුණා.